ගුවන් මේ නිවස පිටලා තියන්නේ පිළියන්දල මාකන්දන ප්‍රධාන බස් පාරේ ඉඳන් මීටර 200ක් වගේ දුරින් අපිට ඇත්තටම බණ්ඩාරගම ප්‍රධාන පාරට කියන කැස්මෑන් බණ්ඩාරගම ප්‍රධාන පාරට හරියටම කිලෝමීටර් එකමාරක් වගේ තමයි තියෙන්නේ මේ ගෙදරින් ඉඳන්ම වෝකින් ඩිස්ටන්ස් තියෙනවා මාකන්දන පිළියන්දල ප්‍රධාන බස් පාරට රෝල් ෂටර්ස් විකට් ගේට් වෙනවා මේ විදිහට පර්චස් 10ක් තියෙනවා මේකෙත් මේ ගෙදර බ්ලයින්ඩ් මෝල් නෑ ඇත්තටම ගේ වටේ ඇවිදින්න පුළුවන් වාහන මේක 1යි 2යි 3යි වාහන 4ක් විතර පාක් කරන්න හොඳ ස්පේසස් තියෙනවා පර්චස් 10 වුණාට සම්පූර්ණ ඉන්ටර්ලොක් කරලා තියෙනවා මේ ටික අපිට ගේ වටේට මේ පැත්තට යන්නත් පුළුවන් මෙහෙන් යන්නත් පුළුවන් මේක සම්පූර්ණ කොස්සලින් වදින්නේ ප්‍රධාන මුළු හවදොර වල ටික ඔක්කොම අන්ටි ඔක්කොම මහවගනි සම්පූර්ණ මුළු ගේම ග්‍රිල් වෙනවා වර්ගඩි 1650ක් තියෙනවා 2x4 ටයිල් එක යූස් කරලා තියෙන්නේ මේ සාලය දැනට 90ක් විතර වැඩි ඉවරයි. මේක 16 14 වගේ ටිකක් ලොකු කාමරයක්. 16 14 වගේ තියෙනවා. මේ පැත්තේ අපිට කොමන් බාත්රූම් එක තියෙනවා. තාම පිටින්ස් ටික හයි කරලා නැහැ. පිටින්ස් ටික කොහොම ගෙනහන්න තියෙන්නේ. කොමත් තව සුමාන දෙයක් වගේ අතට වැඩි ඉවර කරලා දෙන්න පුළුවන් මේකේ. මේක 14 14 වගේ රූම් එක. මේකට AC ප්‍රොවිෂන්ස් එනවා. ඒ වගේම ග්‍රිල් කරලා තියෙනවා සම්පූර්ණ ෆෑන් ඒ වගේ එනවා ලයිට් ෆිටින්ස් ටික ඔක්කොම එනවා. දොරවල් ඔක්කොම මහෝගනි වල යන්නේ. මේක මාස්ටර් බෙඩ්රූම් එක. මේකත් 16 14 වගේ සයිස් එක තියෙනවා රූම් එකේ විශාලත්වය. මේක CCTV කැමරා සිස්ටම් එක එනවා මේකට ඇටච් බාත්රූම් එකක් එනවා. ඒකට බිස් ටික හයි කරලා නැහැ කරලා දෙන්න පුළුවන්. මේකේ සිටින් ඩයිනින් කිචන් කියන concept එකට තමයි හරි ගස්සලා තියෙන්නේ. තුනමාර එක පෙරට වගේ දෙනවා. නමුත් මේක මේ හොඳට කවර් වෙනවා කිචන් එක. මේකේ fully pantry වදින උඩයට හොඳ fully pantry වදිනවා. ඒකට ලිපයි ඒකේ exhaust එකයි ටික හම්බ වෙනවා. ගේ වටේම යන්න පුළුවන්. මේ පැත්තත් ඉන්ටර්ලොක් ගාලා අල්ලගෙන යන ගමන් තියෙන්නේ. මේ ටිකට තනකොළ දාන්න තමයි නියමිත. මේ පැත්තත් අපිට සාමාන්‍ය වෙට් කිචන් එකක් වගේ දාගෙන හොඳට කඩ තියෙනවා. 7 toilet එකට පේන්නේ. මේන් ඉස්සරහට යන්න පුළුවන්. මේක ලක්ෂ 230ක් කියන්නේ ගාන නෙගොෂিয়েට් කරගන්න පුළුවන්. වෙහිකල් හතරක් දාන්න විතර පුළුවන්. ඔයාලට පේනවා ඇති. මෙතනට වෙහිකල් දෙකක් දාන්න පුළුවන්. මේ පැත්තට දෙකක් දාන්න පුළුවන්. හොඳ ලොකේෂන් එක පාරේ අවසානයේ වගේ තියෙන්නේ. අපිට ඉක්මනට කතා කරන්න. Okay, thank you.